රක්ෂිත වනාන්තරයකට යාබදව පිහිටි මෙම මාන්හෙන ගම්මානයට යාමට හරි යමක් පාරක් තිබ්බේ නැහැ. මේ දුෂ්කර කඳුකර මාර්ගයේ තැන තැන හෝදගෙන ගිහිල්ලා ගල් මුළු මතුවෙලා. තම ප්‍රධාන ආදායම් මාර්ගය වූ තේදළු නිෂ්පාදනය මේ දුෂ්කර මාර්ගයේ ඔස්සේ රැගෙන යන්නට ඔවුන්ට සිදු වුණා. මේ ගැටලුවට පිළියමක් ලෙස අරුණතේ කර්මාන්ත ශාලාව සැප් ව්‍යාපෘතිය හා එක්ව මෙම වලල්ලාවිට මාන්හෙන මාර්ගයේ වඩාත් අබලං ස්ථාන පිළිසකර කිරීම සඳහා ව්‍යාපෘතියක් ඇරඹුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තම තේදළු අස්වැන්න ඉතා කෙටි කාලයක් තුළදී කර්මාන්ත ශාලාව වෙත ලබා දීමට ඔවුන්ට හැකි වෙලා තියෙනවා. ආරට මේ පාරවල් තිබුණේ ලෙඩෙක්වත් ගෙනියන්න බැරි තත්ත්වයක තමයි. ලෙඩෙක් ගෙනිච්චොත් පල්ලෙහාට ගෙනියන්න කිලෝමීටර් 3ක් විතර ඉතින් බෝරුවෙන්දක තියලා තමයි. ඉතින් එසේ කටයුතු කරනත් අන්තිම සමහර අය ගියා මේ ගම් ප්‍රදේශයේ අතහැර දාලා දරුවන් අධ්‍යාපන කටයුතු කරගන්න බැරුව. ඉතින් එහෙම තියෙනවා සප් ආයතන ඉතින් අන්න තේ ෆැක්ටරි හරහා තමයි අපිට මේ විශාල මිලියන 5 මුදල් දුන්නේ. ඒකෙන් පස්සේ තමයි දැන් මේ උඩ හරියට දැන් වාහනයක් එන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අපි පුංචි කාලේ ඉඳලම අපිට අපේ ගමට හරියම පාරක් තිබ්බේ නැහැ. අපි ඉගෙන ගන්න කාලේ ගොඩාක් දුක් විඳා පාරට යන්න පැය එකමාරක්වත් යනවා අපිට. අරුණ තේ සංවර්ධන වැඩසටහන හා සැප් කියන ආයතනය මගින් අපේ පාරට රුපියල් මිලියන 5ක් ලබා දුන්නා. ඒ ලබා දීලා අපේ පාරේ මඩ වගුරු ගල්පර දියකඩිති තිබ්බ තැන් අමාරුම ස්ථාන අපිට හදලා දුන්නා. ඒකෙන් අපි විඳපු දුක අපේ දරුවන්ට මග හැරලා තිනවා. හොඳ අධ්‍යාපනයක් ලබන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මෙම මාර්ගය පිළිසකර කිරීම හේතුවෙන් ගම්වාසීන්ට තවත් වාසි අත්වෙලා ඔවුන්ගේ අනිත් අතුරු භෝග වගාවන්ද මිලදී ගැනීමට ඔවුන්ගේ නිවසටම දැන් වෙළඳ ව්‍යාපාරිකයින් එන්නට පටන් අරන් දැන් ඔවුන්ට ඒවට හොඳ මිලකුත් හම්බ වෙනවා. බැංකු ගනුදෙනු කටයුතු කරලා තිබුණ නැහැ. මේවා මේ මාර්ගයේ දියුණු නිසා මිනිසුන්ට යන්න පහසු නිසා දැන් ටවුන් එකට ගිහිල්ලා ඒ බැංකු මේ ගනුදෙනු ඒවත් කරගන්නවා. මේ ඉතින් මේ මාර්ගය තනා දීපු නිසා තමයි මේ සියලු ප්‍රතිලාභ අපට ලැබුණේ. මේක තාක්ෂණික යුගයක්. අපේ තාක්ෂණික යුගයකදී අපේ තරුණ තරුණියන්ට අනිවාර්යෙන් එයාලගේ අරමුණු ඔළුවේ තියෙන සිහින ලෝකවලට ඒ කියන්නේ ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න අනිවාර්යෙන් ගම්මද ප්‍රතිශල වලින් හැදෙන්න ඕන දෙයක් තමයි යටිතල පහසුකම් කියලා කියන්නේ. ඒවට යන නම් අනිවාර්යයෙන් යටිතල පහසුකම් සපුරාලියේ යුතුයි. හැබැයි මේ සැරේ ගොඩක් තැන්වල හැදුන නැතුණාට අපේ ගම්බද අපේ ගමේ අපේ අනුර ෆැක්ටරිය මගින් අපේ ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. ඒකෙන් අපේ වෙන මොකක්ම නෙවෙයි යටිතල පහසුකමක් වෙන අපේ පාර හැදුනා. ඒක නිසා මම හිතනවා ඒක නිසාම අපේ තරුණ තරුණියන්ට එයාලගේ අරමුණු වලට යන්න ලොකු අඩිතාලමක් වෙන්නේ නැති කියලා. එදා වගේ දැන් තේදළු කරේ තියාගෙන හැතැම්ම ගානක් පයින් යන්න ඕනේ නෑ. කර්මාන්ත ශාලාවේ ලොරි ඔවුන් ගාවටම ඇවිල්ලා තැලෙන්න පොඩි වෙන්නේ නැතුව තේදළු ටික ඉක්මනට අරගෙන යනවා. ඒ නිසා තේවල ගුණාත්මක භාවය වැඩි වෙලා. ඒක හින්දා ඒ තේවලට වැඩි මිලකුත් හම්බ වෙනවා. දැන් ඔවුන්ගේ ආදායමත් ඉහළ ගිහිල්ලා. විශේෂයෙන්ම කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව ආයතනයේ ක්‍රියාත්මකම වෙබ්සටහනේ අතුරුඵලයක් හැටියට ගොවින්ගේ දුෂ්කර මාර්ගවල ප්‍රතිසංවිධානය නැත්නම් වැඩි දියුණු කිරීම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව මේ ප්‍රදේශයට අදාළ මාර්ග ගණනාවක් සංවර්ධනය කළා ඔවුන්ට පහසුකම් ලබා දුන්නා. ඒ පහසුකම් හරහා ගොවින්ගේ නිෂ්පාදන ඒ කියන්නේ අමුතේ දළු ඉතා ඉක්මනින් කර්මාන්ත ශාලාවට ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. ඒ මාර්ගයෙන් දළු වල ගුණාත්මය ආරක්ෂා වුණා. දළු වල ගුණාත්මය වැඩි වීම නිසා ඔවුන්ට වැඩි මිලක් කර්මාන්ත ශාලා හරහා ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒක ව්‍යාපෘතිය හරහා ලැබුණු විශේෂ වරප්‍රසාදයක්.